අපි දැන් බලමු අපේ Entrada mini device එක ඔයාලගේ Wi-Fi එකත් එක්ක කනෙක්ට් කරන්නේ කොහොමද කියලා. මේ device එක power දුන්නට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේකේ නිල් පාට බල්බ් එකක් blink වෙනවා. පොඩ්ඩක් හොඳට බලන්න ඒ බල්බ් එක blink වෙන pattern එක. අපිට දැන් පේන්න තියෙන්නේ බල්බ් එක තුන් පාරක් blink වෙනවා, තප්පරයක් ඉන්නවා, නැවත තුන් පාරක් blink වෙනවා. ඒ වගේ pattern එකක් තමයි යන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕන දෙයක් තමයි මේ device එක ඇතුලේ තියෙනවා Wi-Fi කියලා බටන් එකක්. ඔයා මේ බටන් එක ප්‍රෙස් කරලා අතාරින්න. මේ ප්‍රෙස් කරලා අතාරියන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බල්බ් එකේ blinking pattern එක වෙනස් වුණා. කලින් blink වුණ විදියට නෙවෙයි දැන් blink වෙන්නේ. ඊට පස්සේ දැන් මේක Wi-Fi mode එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාට දැන් කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකට යන්න. ඔයාගේ ෆෝන් එකේ මුලින්ම ඔයා මොබයිල් data on කරලා තියෙනවා නම් මොබයිල් data off කරගන්න. මොබයිල් data off කරගෙන ඔයා යන්න ඔයාගේ Wi-Fi එකට. ඔයාගේ Wi-Fi එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් Entrada setup කියලා Wi-Fi එකක් තියෙනවා. ඔයා Entrada setup කියන Wi-Fi එකට connect වෙන්න. ඒකට connect වුණාට පස්සේ ඔයා යන්න Google Chrome වගේ browser එකකට. ඒ browser එකට ගිහිල්ලා ඔයා මේ browser එකේ type කරන්න ඕන 192.168.4.1 මගේ එකේ දැනටමත් සේව් වෙලා තියෙන මම කලින් ටයිප් කරලා තියෙන නිසා ඒ Wi-Fi setup කියන එකට යන්න. ඒ ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ page එකක්. ඒ page එකේ ඔයා මෙතන හරියටම ඔයාගේ Wi-Fi එකේ SSID එකයි password එකයි දෙන්න ඕන. Wi-Fi SSID කියන්නේ ඔයාට ඔයාගේ Wi-Fi එකට ගියාම මම example එකක් පෙන්නන්නම්. ඔයාගේ ෆෝන් එකට ඔයාගේ ගෙදර Wi-Fi එක පෙන්වන විදිය. මෙතන තියෙන්නේ මේ SLT fiber, Chamika ඒ වගේ ඔයාගේ ගෙදර Wi-Fi එක කොහොමද පෙන්වන්නේ කියන එක තමයි ඒ පෙන්වන නම තමයි SSID කියලා කියන්නේ. ඔයා මෙතෙන්ට ඔයාගේ SSID එක හරියටම දෙන්න ඕන. ඔයාගේ SSID එක ඇතුලේ මොනවා හරි ඩොට් එකක් තියෙනවා නම්, ස්පේස් එකක් තියෙනවා නම්, කඩඉරක් තියෙනවා නම් ඒවා හරියටම දෙන්න ඕන. මම දැන් දෙනවා මගේ router එකේ SSID එක SLT underscore fiber SLT fiber EPS මගේ password එක 1234567 ඔය විදිහට ඔයාගේ SSID එකේ password එකයි හරියටම enter කරලා ඔයාලට තියෙන මේ save and reboot කියන එක දෙන්න. ඔයා save and reboot දීපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ device එකේ අර blinking pattern එක ආපහු පාරක් වෙනස් වුණා. ඒත් එක්කම ඔයාගේ SSID එකේ password එකයි ඔයා හරියටම දුන්නා නම් සහ ඔයාගේ Wi-Fi එකේ signal එක ඔයාගේ gate එක ළඟට ප්‍රමාණවත්ව තියෙනවා නම් මේ device එක ටක් ගාලා ඔයාගේ Wi-Fi එකට connect වෙන්න ඕනේ. ඔයාගේ device එක Wi-Fi එකට connect වුණා කියලා ඔයාට හොයාගන්න පුළුවන් මේ device එකේ blinking pattern එක නැවත වතාවක් වෙනස් වෙනවා. නැවත වතාවක් වෙනස් වෙලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙනස් වෙලා තියෙන්නේ බල්බ් එක blink වෙන්නේ තප්පර 2කට සැරයක්. එකපාරක් blink වුණා, තප්පර 2ක් හිටියා, ඊළඟ පාර blink වුණා. ඒ pattern එකට මාරු වුණා කියන්නේ ඔයාගේ device එක ඔයාගේ Wi-Fi එකත් එක්ක connect වෙලා තියෙන්නේ. මෙච්චරයි සරලව කරන්න තියෙන්නේ. මෙතනින් පස්සේ ඔයාට මේ Wi-Fi එක හැමදාම දෙන්න දෙයක් නැහැ. කරන්ට් ගිහිල්ලා ආවත් මොන දේ වුණත් අපේ device එක automatically ඔයාගේ router එකත් එක්ක connect වෙනවා. එකම දේ ඔයාගේ router එක මාරු වුණොත් හරි ඔයාගේ router එකේ password එක මාරු වුණොත් හරි මේ device එක offline යනවා. එහෙම වුණොත් ඔයාට නැවත වතාවක් මේ Wi-Fi ID එක මේ දුන්න විදිහටම දෙන්න ඕන.